හායි අද වීඩියෝ එකේ යන්නේ 9000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පේරාදෙණිය වල එහෙමත් නැත්නම් එදිරිවීර සරච්චන්ද්‍ර එලිමහන් රංග පීඨය උතුරලා ගියපු මේ අවුරුද්දට අවුරුදු 70ක් පිරෙන එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයාගේම මනමේ නාටකය. හැබැයි මං ඔයාලට කියන්න යන්නේ නම් වෙනස් විදිහේ කතාවක්. මේක මේ හන්තාන අහසට පේරාදෙණිය වලට වගේම මනමේ නාටකයටත් හරි සමීපයි. සමහර විට මේ ඇහෙන්නේ ඔයාගේ කතාව වෙන්නත් පුළුවන්. අහලා ඉන්නකො ඉස්සරලා කතාව මොකද්ද කියලා. ඉස්සර කැම්පස් එකේ වල සතිය කියලා එකක් තියෙනවා. ඉතින් දවස් ගානක් එක දිගට වේදිකා නාට්‍ය මේ සරච්චන්ද්‍ර වලේ පෙන්නනවා. මේ කාලේ හරි විනෝදජනකයි. කොල්ලෝ කුරුට්ටෝ රංචු ගැහිලා ගෑනු ළමයින්ව යාළු කරගන්න උසුළු විසුළු කරනවා. සමහර වෙලාවට මේ සතිය ඉවර වෙද්දී තනිකඩ තරුණ තරුණියන්ගේ ප්‍රතිශතය නම් ගොඩාක් දුරකට අඩු වෙනවා. ප්‍රේමවන්තියෝ තමන්ගේ සරසවි ප්‍රේමයත් එක්ක මේ සරච්චන්ද්‍ර වලට වෙලා දෑත් එකිනෙක පටලන් හරි අපූරුවට නාට්‍ය බලනවා. මේකේ ලස්සනම කොටස වෙන්නේ රෑට. ඉතින් කෙල්ලෝ කොල්ලෝ තම තමන්ගේ නේවාසිකාගාරවලට මේ නාට්‍ය ඉවර වෙලා ටික ටික ඇදෙනවා. පිරිමි ළමයි තමන්ගේ ගෑනු ළමයාගේ කරටත් අත දාගෙන හරි අපූරුවට නේවාසිකාගාරයට ගිහිල්ලා ඇල්ලවනවා. මේ යන චූටි දුර ඇතුලේ මෙයාලා හරි සරුවට නාටකය ගැන කතා වෙනවා. ඉතින් පහුවදාට තියෙන නාට්‍ය බලන්න මෙයාලා එදා රෑ ඉඳන්ම ඇඟිලි ගැන තමයි ඉන්නේ. ඉතින් ටීචර්ගේ යාළුවෝ එක්කද එහෙමත් නැත්තම් මම පොඩි සිරිකියකුත් දාලා ටීචර්ගෙන් ඇහුව පාර ටීචර්ගේ මූණ පුරා එක පාරටම පෙම්මිනාවක් ඇඳිලා ගියා. දරුවෝ ඒ වෙද්දි මම හිටියේ දෙවනි වසරේ අවසාන සමාසිකය ඉවර කරන ගමන්. ඉතින් පේරාදෙණියම ප්‍රේමයක් කියන එකේ මටත් තිබුණා ලැවෙන්ඩර් සුවඳ ප්‍රේමයක්. අනිත් අය ගැන කීවට මොකෝ මාත් එහෙම තමයි. හැමදාම හත කිට්ටු වෙද්දී වල සතිය කාලෙට රාමනාදන් එක ඉස්සරහින් ඇවිල්ලා නතර කරනවා BSA වර්ගේ කළු පාට මෝටර් බයික් එකක්. එයාගේ යාළුවෝ නම් මේකට කිව්වේ කටු බයික් එක කියලා. ඉතින් තප්පරයක්වත් ප්‍රමාද වෙන්නේ නැතුව මම දුවගෙන යන්නේ 3 වෙනි තට්ටුවේ ඉඳලා එක පිම්මට. සරච්චන්ද්‍ර වලහරියේ වල සතිය කාලෙට විකුණන්න තියෙනවා කඩල කරත්ත. මේ කඩල කරත්තයකින් කඩල ගොටු දෙකකුත් අරගෙන අපි යනවා ඉස්සරහටම. ඉතින් මං කියන දවසේ පෙන්නුවේ වේදිකා නාට්‍ය තමයි මනමේ. මනමේ පෙන්නනවා කීවම ඉතින් මුළු කැම්පස් එකම වලේ තමයි ඒ කාලේ. සෙනග අතරින් අපි දෙන්න ඉඳගන්න තැනක් හොයාගෙන ගිහින් ඉඳගත්තා. ඉතින් අපි පැය එකහමාරක් දෙකක් පුරාවට අතින් අත අල්ලගෙන උරහිස්වලට වාරු වෙවි හීතල හුලම් පාරවල් වලින් බේරෙන්න එයාගේ පපුවට තුරුල් වෙවි මනමේ බැලුවා. ඉතින් පුතේ පස්සේ කාලෙක මං අහම්බෙන් බස් එකේ යද්දී මට ඇහෙනවා සුනීර සුමංග කියලා පුතෙක්ගේ සින්දුවක්. ඒක එක තැනක තියෙනවා වැදි රජුට කඩුව පවරා වල ළඟදී මනමේ ඇඬුවා කියලා. ඉතින් පුතේ මාත් දන්නේම නැතුව ඒ බලලා තියෙන්නේ පේරාදෙණිය කැම්පස් එකේ මම බලපු අන්තිම නාට්‍ය. ඒ කාලේ ටෙලිෆෝන් තිබ්බේ නෑනේ. ලියුම් කරදහි තමයි හුවමාරුනේ. මං දෙවනි වසරේ හිටියට මොකෝ එයා හිටියේ 4 වෙනි වසරේ. ඒ කියන්නේ අවසාන අවුරුද්ද යාගේ. ඉතින් මට කලින් එයා පේරාදෙණියෙන් නික්මිලා ගියා. ඒ යනකම්ම අපි මල් පාරේ මහ රෑට තරු ගැන්න මතක බංකුවේ ඉඳගෙන කවදා හරි මහ වැලියටම දාන්න වෙන බව දැනම මතකයේ ගුලි කරා. එයයි මායි හිටියේ ඈත කෙළවර දෙකක. ඉතින් අහම්බෙන් හම්බෙලා ජීවිතේ එක පරිච්ඡේදයක් හරි ලස්සනට පාට කරපු එයා
ගිහිල්ලා ටික දවසකින් මට ලියන එක නතර කරා. මම එක දිගට ලියුම් කරදහි දැම්මා. ඒත් ඒවට කිසිම පිළිතුරක් ලැබුණේ නැහැ. ඉතින් අපි හිතුවා වගේම එයා මතකය ගුලි කරලා මහවැලියට දාලා තිබුණා. මං නම් තාම ඉතින් ඒ මතකය ගුලි කර කර උඹලට උගන්වනවා. ටීචර් කවදාවත් ආයාව දැක්කේ නැද්ද? මොකද නැත්තේ බං. දැනට අවුරුදු 2කට විතර කලින් පේරාදෙණියේ කැම්පස් එකේ වලසතිය දවසක අහම්බෙන් මං නුවර ගියා. එදා පෙන්වන්න තිබිලා තියෙන මනමේ නාටකේ නිසා හිතේ තිබ්බ හුරුවට මම ඉතින් ගියා පේරාදෙණියේ වල ළඟට. ගිහිල්ලා ටිකට් එකකුත් අරගෙන ඉස්සරහටම ගිහිල්ලා ඉඳගත්තා. ඉස්සර දැනුණු ලැවෙන්ඩර් සුවඳ ආවේ කොහෙන්ද කියන්න දන්නේ නැති වුණාට ඒ සුවඳ දැවුණු පළවෙනි මොහොතේ ඉඳලම මගේ ඇස් වලින් ආපු කඳුළු නතර කරන්න කාටවත් පුළුවන් වුණේ නැහැ. මං හිතන්නේ මේ හැමදේම උනේ මගේ සරසවි ප්‍රේමයේ නමට කියන්න විතරක් මං දැනගෙන හිටියා. ඒ කාලේ එයා ශිෂ්‍ය සංගම් වල වැඩ කරපු කෙනෙක්. ඉතින් පුදුමේ කියන්නේ නාටකයට පෙර ප්‍රධාන කතාව කරන්න ආරාධනා කරන ගැටවරයා කීවේ ඔව් මගේ සරසවි ප්‍රේමයේ නම. ඉතින් මං කඳුළු වැක්කිරෙන ඇස් දෙකෙන් මේ හැමදේම අහගෙන හිටියා. මෙයාගේ මේ කතාව අවසානයේ මෙයා එක තැනක කියනවා දශක කිහිපයකට පෙර තිබුණේ මේ රොබරෝසියන් ගස නොවුනත් හිඳගෙන හිටියේ මේ පෙම් යුවල නොවුනත් කඩලුගොඩ දෙකක් අතැතිව මනමේ නාටකය බැලූ මගේ කුළුඳුල් පෙම්වතිය ඔබ කොහෙදයි නොදනිමි. නමුත් නාටකය මනමේ විය හැකිය. මානන් නරඹන්නේ කලෝන් සුවඳ මිශ්‍රිත නුඹේ උණුහුම් හාදුවයි. සමාවෙන්න නොලියපු නිසා නුඹේ ලියමනට පිළිතුරු සරසවි ප්‍රේමය නම් මෙයයි.